සුබ දවසක් හැමෝටම. මේ වෙද්දි Facebook ආයතනය විසින් Facebook එක හරහා ලංකාවට මුදල් උපයන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඔයා Facebook page එකක් හදලා content monetization ඒ කියන්නේ CM tool එක ලබාගෙන මුදල් උපයන්න නම් යම්කිසි කොන්දේසි කිහිපයක් සම්පූර්ණ කරන්න අවශ්‍යතාවය තිබුණා. followers ලා 10000ක් ඒ වගේම දින 28ක් ඇතුළත 1,50,000ක් views ගන්න ඕන තමන්ගේ page එකේ. ඒ වගේම දින 30ක් පරණ වෙන්න ඕන. ඔයාගේ වයස අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕන. මේ වගේ කොන්දේසි කිහිපයක් Facebook ආයතන විසින් හඳුන්වලා දීලා තිබුණා. ඉතින් මේ දවස් 3කට විතර කලින් මේ කොන්දේසි වලට අමතරව පොඩි challenge එකක් අපිට Facebook ආයතනය ලබා දීලා තිබුණා. දවස් 28ක් ඇතුළතදී සම්පූර්ණ කරන්න. ඉතින් මේ challenge එක මගේ මෙන්න මේ Facebook page එකටත් ඇවිල්ලා තිබුණා. ඉතින් මම ඒක බාරගත්තා. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලටත් ඇවිල්ලා ඇති සමහර විට බලන්න monetize tab එකට යන්න. මම මෙන්න මේ යන විදිහට ඔයාගේ dashboard එකට ගිහින් monetize tab එකට ගියාට පස්සේ content monetization කියලා තියෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයා content monetization වලට ගිහින් බලන්න. මට දැන් පෙන්නන්නේ මෙන්න මේ විදිහට. මම මේ challenge එක අරගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දවස් 25ක් මට තව ඉතුරු වෙලා තියෙනවා මේ challenge එක complete කරන්න. ඇත්තටම මේ වැඩේ කරන්න තියෙන්නේ අවසාන දවස් 28 ඇතුළත views ලක්ෂ 3ක් complete කරන්න ඕනේ. ඉතින් දැන් මම මේ challenge එක බාර අරගෙන දවස් 3ක් වෙනවා. මගේ views 20000ක් විතර දැන් complete වෙලා තියෙන්නේ. ඉතින් මට තව දවස් 25ක් ඉතුරු වෙලා තියෙනවා මේ ඉතුරු views ටික අරගෙන මේ challenge එක complete කරන්න. ඉතින් කියන්න ඕනේ ඔයාටත් ඇවිල්ලා ඇති. එහෙම නැත්නම් දැනටත් ඔයා මේක කරගෙන යනවා ඇති. පරණ post දාපුවට reels දාපුවට මේක add වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ යන views ඒවට views ගියාට මෙතෙන්ට add වෙන්නේ නැහැ. ඔයා challenge එක බාරගත්ත මොහොතේ ඉඳලා දාගෙන යන views වලට තමයි මෙතන මේ ලක්ෂ 3 complete වෙන්නේ. ඉතින් ඔයා පුළුවන් තරම් reels දාන්න, photos දාන්න, මේ දේවල් කරන්න අවසාන දවස් 28 ඇතුළත ලොකු අමාරු දෙයක් නෙමෙයි. දිගටම reels වගේ දේවල් දානවා නම් ඔය එකක් viral යනවා අනිවාර්යෙන්ම. ඉතින් complete කරන්න පුළුවන් challenge එකක් බලමු. මම complete කරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා වෙලාවත් එක්ක. ඉතින් complete වුණොත් මොකද්ද කරන්න තියෙන්නේ, මොකද වෙන්නේ කියලා තව වීඩියෝ එකකින් අරගෙන එන්නම්. බලන්න, ඔයා try කරන්න. සුබ දවසක් හැමෝටම.